හායි අපි හැමෝම කන්නාස මඤ්ඤොක්කා වෙනස්ම රසකට අද හදමුද? ඇත්තටම මේ විදියට හැදුවොත් නම් මඤ්ඤොක්ක කන්න ආස නැති අය වුණත් අනිවාර්යෙන්ම කනවා. එන්නකෝ මං ඔයාලට කියලා දෙන්නම් මේ රෙසිපි එක හදාගන්නේ කොහොමද කියලා. මඤ්ඤොක්ක කෑලි මම මෙන්න මේ ගානට කපාගෙන තියෙන්නේ. දැන් මේ ටික තඹ ගන්නයි හදන්නේ. වතුර මඤ්ඤොක්ක ටික හොඳට වැහෙන ගානට දාගන්න. දැන් කහ ටිකක් දාගන්නවා. දාලා මේක තඹ ගන්නයි තියෙන්නේ. ඒ ටික තැම්බෙනකම් මම මේකට ඕනි කරන පොල් මිශ්‍රණය හදාගන්නයි හදන්නේ. වංගෙඩියට සුදු ලුණු බික් 3කුයි අමු මිරිස් කරල් 2කුයි දාගන්නවා. ඔයාලට මේකට කොච්චි තියෙනවා නම් අනිවාර්යයෙන්ම කොච්චි දාගන්න. එතකොට තමයි මේකේ රස තවත් වැඩි වෙන්නේ. දැන් මේක ටිකක් කොටා ගන්නවා. දැන් රස අනුව ලුණු දාගන්නවා. සාමාන්‍ය ගානට කපාගත්ත රටලුණු ගෙඩියකුත් දාගන්නවා. දාලා මේ සේරම කොටා ගන්න ඕනේ හොඳට. මං දැන් ගාගත්ත පොල් ටිකක් දාගන්නවා. දාලා සෙරානුව ගම්මිරිස් ටිකකුත් දාගන්නවා. දැන් ආපහු පාරක් හොඳට කොටා ගන්න තමයි තියෙන්නේ. දැන් නම් මඤ්ඤොක්ක ටිකක් තැම්බිලා තියෙන්නේ. දැන් මේකේ වතුර චුට්ටක් ඉතුරු කරගෙන ඉතුරු වතුර ටික අයින් කරගන්නවා. ඊට පස්සේ ඒකට හදාගත්ත පොල් මිශ්‍රණය දාගෙන කලවම් කරගන්න ඕනේ. මම දැන් මේකට පොඩි තෙම්පරාදුවක් දාගන්නයි හදන්නේ. භාජනයකට තෙල් ටිකක් දාගෙන ඒකට අබෑට ටිකක් දාගන්නවා. අබෑට ටික පුපුරන් එද්දී ඒකට චොප් කරගත්ත සුදු ලුණු ටිකකුයි රටලුණු ගෙඩියකුයි කරපිංච ටිකකුයි රම්පේ දාගෙන මේ ටික කලවම් කරගන්න ඕනේ. දැන් පොඩියට කපාගත්ත වේලි මිරිස් ටිකකුත් දාගන්නවා. දාලා මේක හොඳට තෙම්පරාදු කරගන්න ඕනේ හොඳ සුවඳක් එනකන්. ඊට පස්සේ මම පොල් දාලා හදාගත්ත මඤ්ඤොක්ක එක මේ තෙම්පරාදු එකට දාගෙන හොඳට කලවම් කරගන්නවා. අම්බෝ මේ වෙලාවේ මේකෙන් එන්නේ මාරම සුවඳක්. මට නම් රස බලනකම් ඉවසෙල්ලාවක් නැහැ. මම මේක කන්න අද හදාගත්තේ මිරිස් පාටට චිකන් කරි එකක්. හැබැයි ඉතින් ඔයාලට මේක බත් එක්ක වුණත් කන්න පුළුවන්. ඒත් ඉතින් මෙහෙම කද්දි තමයි ගොඩක්ම රස. මේ චිකන් කරි එකේ රෙසිපි එක ඕනි අය මට කමෙන්ට් කරන් යන්න. ඒ වගේම ඔයාලා හදපු මඤ්ඤොක්ක රෙසිපි එකේ ෆොටෝස් දාන්නත් අමතක කරන්න එපා. එහෙනම් ගිහින් එන්න. බයි බයි.